මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගයේ අද පෙරවරු 11ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගයේ පැවැත්වෙන්නේ ඕමාන කණ්ඩායම සමගයි. 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ පසුවන අතර ඕමාන කණ්ඩායම 20 වන ස්ථානයේ පසුවනවා. මේ අනුව අද තරගයට අදාළව ඊයේ ඕමාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු වීම සඳහාද එක් වී සිටි ආකාරයත් දැකගත හැකි වුණා. මේ අතර වාරයේදී ඊයේ දිනේදී ශ්‍රී ලංකා පුහුණු සැසියේ දැල් තුල පන්දු යවන්නන් ලෙස නුවන් තුසාර ට්‍රෙවි මැතිව්, දිල්සන් මදුසංක, ජෙප්‍රි වැන්ඩසේ, විජේකාන්ත වියස්කාන්ත්, තරිදු රත්නායක, වනුජ සහන් වැනි පන්දු යවන්නන්ද එක්ව සිටීමත් මේ අනුව තරගාවලියේ බී කාණ්ඩයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථම ස්ථානයේ පසුවනවා. මේ අනුව තරගාවලියේ ඉදිරියේ සුබවාදී කර ගැනීමට නම් මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය ගැනීම අනිවාර්ය කරුණක් වනු ඇති. මෙම ජයග්‍රහණයේ විශාල පරතරයකින් ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට තව දුරටත් වාසිදායක වනු ඇති. ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස පැතුම් නිසංක සමගින් කමිල් මිසාර ක්‍රීඩා කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එංගලන්ත 20 තරගාවලියේ සිට මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළවන තරගයේ තෙක් ස්ථාවර දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ. මීට අමතරව පැතුම් නිසංක ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් එක විටසේ ඉනම නිරපරාධී අත්තරින ආකාරයක් දැකගත හැකි වුණා. ඒ අනුව පැතුම් නිසංක අද තරගයේදී හෝ දිගු ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත විශ්වාසය ලබා දීම ඉතා වැදගත් වනු ඇති. කමිල් මිසාරද යම් දෙගිඩියාවකින් මෙන් පන්දුවට පාර දෙන ආකාරයක් දැකගත හැක. ඔහු නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගයේදීද පන්දුව කිසිදු අයුරකින් තෝරා නොගෙන දුර්වල පහරක් එල්ල කරමින් දැවී ගියා. ඒ අනුව අද ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දුවාර 10ක් පමණ වනතෙක් කඩුල්ලේ රැඳී සිටීම වැදගත්. ඉන් අනතුරු අංක 3 ස්ථානයේ පසුගිය තරගයේදී කුසල් මෙන්ඩිස් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත වගකීම් සහිත ඉනිමක් දියත් කළා. කෙසේ වෙතත් අද කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය වෙනසක් සිදු වනු ඇතැයි වාර්තා වනවා. ඒ අනුව අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ පවන් රත්නායක වෙනුවට කුසල් පෙරේරා අද කැඳවීමට නියමිතව ඇතැයි තොරතුරු වාර්තා වුණා. මේ අනුව පවන් රත්නායක ක්‍රීඩා කළ අංක 4 ස්ථානයට කුසල් මෙන්ඩිස් කැඳවා කුසල් පෙරේරා අංක 3 ස්ථානයට කැඳවීමේ සැලසුමක් ඇතැයි වාර්තා වුණා. කුසල් පෙරේරා සාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගවලටත් බොහෝ වැදගත් වනු නොඅනුමානයි. පන්දු යවන්නන් හට නොබියව පහර එල්ල කළ හැකි ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන කුසල් පෙරේරා සාර්ථක වන්නේ නම් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට සුබ පෙරනිමිත්තක් බව නොරහසක්. මේ අනුව පවන් රත්නායකහට අද සිය ස්ථානය අහිමි වනු ඇති. අංක 5 ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩක දොනිතු වෙල්ලාලගේ පෙර තරගයේ මෙන්ම ක්‍රීඩා කිරීමට නියමිතයි. වෙල්ලාලගේ 19 පළ ක්‍රීඩා කරන සමයේදී පවා එම ස්ථානයේ ක්‍රීඩා කරමින් සාර්ථක දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු එම ස්ථානයේ අවස්ථානුකූල ලෙස ක්‍රීඩා කළ හැකි පිතිකරුවෙකු බව පෙන්නුම් කර තිබෙනවා. ඉන් අනතුරුව අංක 6 පිතිකරු ලෙස තුන් ඉරියව් ක්‍රීඩක කමදු මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔහු අයර්ලන්ත කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසීරුම අවස්ථාවේදී පන්දු 19කදී වේගවත් ලකුණු 44ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ගැලවුම්කරු බවට පත් වුණා. කමදු මෙන්ඩිස් තරග අවසන් කරන්නෙකුගේ රාජකාරිය එම ස්ථානයේ පිතිකරණයේ නිරත වෙමින් ඉතා සාර්ථක ලෙස ඉටු කර තිබෙනවා. කමදු මෙන්ඩිස් අංක 6 ස්ථානයේ 51ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් වාර්තා කර තිබීමතු විශේෂත්වයක්. 179කට වඩා ඉහළ ලකුණු පිතිකරන වේගයක්ද ඔහු වාර්තා කරමින් සිය දක්ෂතා මනාවට ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනුව කමදුගේ සුදුසුම පිතිකරන ස්ථානය අංක 6 බවට කිසිදු විවාදයක් නැහැ. කෙසේ වෙතත් කමදු මෙන්ඩිස් දේතිම පන්දු යවන්නෙකු ලෙස අසාමාන්‍ය හැකියාවකින් යුතු වූවත් ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දගපන්දු යවන්නෙකු ලෙස යොදා නොගැනීම අනුමත කළ නොහැක්කක්. ඔහු නිමාට පත් වූ ILT20 තරගාවලියේදීද පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වුණා. අංක 7 ස්ථානයට ශ්‍රී ලංකා නායක දසුන් සානක ක්‍රීඩා කරනු ඇති. කෙසේ වෙතත් දසුන් සානකද නායකයා ලෙස සාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ප්‍රබල ශක්තියක්. මෙහිදී තරගයේ ස්වභාවය අනුව දසුන් සානකගේ ස්ථානය වෙනස් විය හැක. ශ්‍රී ලංකා සංචිතයේ වෙත අලුතින් කැඳව ඇති දුසන් හේමන්ත අංක 8 ස්ථානයට කැඳවීම ශ්‍රී ලංකා දගපන්දු යවීම ශක්තිමත් වීමට බලපානු ඇති.
ඔහුට පිතිකරුවෙකු ලෙසත් යමක් කළ හැක. ශ්‍රී ලංකා කණ්ඩෑමේ ප්‍රධානතම තුරුම්පුව වන වනිදු හසරංග ආබාධය හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා සංචිතයෙන් නිවත් වුණා. ඔහු වෙනුවටයි දුසාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳ වූවේ. මේ අනුව අංක 8 ස්ථානයේ තෙක්ම ශ්‍රී ලංකා කණ්ඩෑමේ පිතිකරුවන් පෙළ ගැසෙනු ඇති. අනෙක් ප්‍රධාන දගපන්දිය වන්නා ලෙස මහිස් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩෑම වෙත කැඳවනු ඇති. තීක්ෂණ අයර්ලන්ත කණ්ඩෑමට එරෙහිවත් විශිෂ්ට පන්දු යෙවීමක නිරත වුණා. වේගපන්දිය වන්නන් දෙදෙනා ලෙස දුෂ්පන්ත චමීර සමගින් මතීස පතිරණ කැඳවනු ඇති. මේ අනුව අද දිනේදී ඕමාන කණ්ඩෑමට එරෙහි ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩෑම වන්නේ පැතුන් නිස්සංක, කමිල් මිසාර, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, කමුදු මෙන්ඩිස්, දසුන් සානක, දුසාන් හේමන්ත, දුෂ්පන්ත චමීර, මහිස් තීක්ෂණ, මතීස පතිරණ. අද තරගයට අදාළ කාලගුණික වාර්තාව දෙස බැලීමේදී තරගයේ පැවැත්වෙන කාලය තුලදී යම් වර්ෂාපතනයක් ඇද හැලීමට නියමිත බවට කාලගුණික වාර්තා දෙස බැලීමේදී පෙනී යනවා. ඒ අනුව පෙරවරු 11 පමණ සිට සවස් යාමයේ දක්වාම එම වර්ෂාව ඇද හැලීමේ ඉඩක් පවතින බවටයි පෙනී යන්නේ. මේ අනුව කාලගුණය අද තරගයට අවදානම් සහගත තත්ත්වයක් උදා කරනු ඇතැයි නිගමනය කළ හැක. මේ අනුව තරගාවලියේ සජීවී විකාශයෙන් දෙස බැලීමේදී දේශීය ප්‍රේක්ෂකයන් හට සුප්‍රීම් ටීවී ඔස්සේ තරගාවලියේ සජීවී දසුන් නැරඹිය හැක. මීට අමතරව ඩයලොග් ටීවී පාරිභෝගිකයන් හට ස්ටයි ස්පොට් 1 channel අංක 68 ඔස්සේත් ස්ටයි ස්පොට් 1 HD channel අංක 120 ඔස්සේත් ද පපරේ 1 channel අංක 62 ඔස්සේත් තරගාවලියේ නැරඹිය හැක. මීට අමතරව ඩයලොග් ප්ලේ ඇප් ඔස්සේ සහ ද පපරේ වෙබ් අඩවිය ඔස්සේද තරගාවලියේ සජීවී දසුන් නැරඹිය හැක. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.